It's my beautiful ladies. ඔන්න අද ඩුබායි වල වැස්ස දෙවෙනි දවසේ. පළවෙනි වීඩියෝ එක ඔයාලා බලලා තිබුණානේ. ඉතින් දෙවෙනි දවසේ නම් කලින් දවසේ වීඩියෝ එක තරම් රසවත් උනේ නෑ. කලින් දවසේ වැස්ස නම් ගොඩාක් සැරට වැස්සේ නැහැ. ඉතින් කොහොම හරි දෙවෙනි දවසේ නම් පාන්දර 12 විතර ඉඳලා එක දිගටම ටිකක් දැනෙන්න වැස්සක් වැස්සා. ඔයාලට පේනවනේ ඉතින් අපිට කොහොමද මේ වැස්ස දැනුනේ කියලා. වැස්ස කියලා නැහැ. අපි ඉතින් පිටාර ගලලා දෝරේ ගියත් අපි වැඩට යන්න ඕනේ. මොකද අපි කරන ජොබ් එකේ යනවා අපිට work from home වත් අද එන්න බෑ හෙට එන්නම් කියන්නවත් පුළුවන් සිටුේෂන් එකක් නැහැ. කොහොම හරි ඉතින් මගේ දවසේ එදා රෑ එළි වෙනකන් වැස්ස පටන් ගත්ත වෙලේ ඉඳලා නිදා ගන්න නම් හම්බ වුණේ නැහැ. අපේ සුදු මහත්තයාගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක නෙමේක. ඉතින් අපි ඉන්නේ ෆ්ලැට් එකක නෙවෙයි, අපාර්ට්මන්ට් එකක නෙවෙයි ඉන්නේ, විලා එකකනේ. ඉතින් ලොකු සද්දයක් ඇහුණා වහිනකොට. මම නම් ඉතින් ඒ සද්දෙට ගොඩක් ආසයි. ඒ වුණාට අපේ චූටියා ගොඩක් බය වුණා. එයා වහින පුරාවටම කලේ අඬපු එක. ඉතින් ඔයාලා දන්නවද මට වෙච්ච අකරතැබ්බේ මොකද්ද කියලා? මම පාන්දර 5ට විතර තමයි මගේ ට්‍රිප් එක පටන් ගත්තේ. ඉතින් මේ පැය කාලේ දුර ඒ වුණාට මම ලොකු රවුමක් ගිහින් තමයි වැඩට එන්න උනේ. කාර් ලිෆ්ට් එකකිනුත් මැසේජ් එකක් දාලා තිබුණා එයාලට එන්න විදිහකුත් නැහැ කියලා. ටැක්සි බුක් කරන්න හැදුවා ටැක්සිත් නැහැ. පාරට ගිහින් 5:20 විතර ගියේ. කොහොම හරි මගේ බස් එක ආවේ 6:20ට. ඉතින් ඊට පස්සේ පාරේ වතුරයි එහෙම ලස්සන බල යනකොට මට නිින්ද ගියා කියන්නකෝ. පාන්දර හරියට නිින්දකුත් නැහැනේ අපේ චූටි චන්ඩියා නිසා. ඉතින් ඊට පස්සේ මට බස් ස්ටොප් 4කට 5කට වඩා අහපව් පයින් එන්න වුණා. ඉතින් මෙදා වැඩට යන්න පරක්කු වෙනවද? ඒ දේවල් අදාළ නැහැ. කොහොම හරි මම වැඩට ගියානේ. මං ඉතින් මැනේජ්මන්ට් එකේ හැමෝම දැනුවත් කරා මම දැන් ඉන්නේ මෙතන තත්ත්වෙ මෙහෙම, දැන් ඉන්නේ බස් එකේ, මට දැන් නිින්ද ගියා, මං දැන් පයින් එනවා කී අපේ මැනේජර්ස්ලව මම දැනුවත් කර තමයි ඉතින් මේ ගියේ. මම වැඩ කරන තැන මැනේජ්මන්ට් එකේ කට්ටිය මාර සපෝටිව්. එයාලා කවදාවත් හිත රිදෙන වචනයක්වත් කියන්නේ නැහැ. අපි හරි විදිහට වැඩ කරගෙන හිටියා. ඉතින් එයාලා නම් කිව්වා මාව එක්කගෙන එන්න ඇහුවා, පරිස්සමට එන්න කිව්වා, එන්න බැරි නම් අහපව යන්න කිව්වා. මෙච්චර හයියෙන් වැහලා තියෙනකොට මගේ මැනිකව බලන්නේ නැතුව ඉන්නේ කොහොමද මං ඇතුළට යනකම්ම හිත හිටියේ ඇතුළතේ මිලද අපේ මැෂින්ස් වලට මොනවා හරි වෙලාද තත්ත්වය බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. කොහොම හරි ජයග්‍රාහී විදිහට මම තමයි අපේ ක්ලිනික් එකට ඉස්සෙල්ලාම ගියේ. අපේ වෛද්‍යතුමෙක් ඉන්නවා හැමදාම. එයා තමයි කලින්ම වැඩට එන්නේ. කොහොම හරි අද මෙච්චර වැහලත් එයාලට වාහන තිබිලත් එයාලට කලින් මම වැඩට ගියා. ඉතින් හිතුව තරම් ලොකු දෙයක් වෙලා තිබුණේ නැහැ. එක රූම් එකකට විතරක් වින්ඩෝ එකෙන් වතුර ටිකක් ඇවිත් තිබුණා. එච්චර තමයි. It's my beautiful ladies. Very sweet smile. Sleepy. ඉතින් අද දවසේ වෙනද තරම් ලොකුවට බිසියක් තිබුණේ නැහැ. ඒ වුණාට කොච්චර වැස්සත් කොච්චර ගම් වතුර දැම්මත් අපේ ක්ලයන්ට්ලා නම් නෑ විදිහින් ඉන්නේ නෑ. ඉතින් හැම දෙයකටම වඩා වටිනවනේ ලස්සන වෙන එක නේද? ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට ලස්සන වෙන්න ඕන මට මැසේජ් එකක් දාන්න. අපේ ක්ලිනික් එකට අනිවාර්යෙන්ම එන්න. ඉතින් අපේ ක්ලිනික් එකේ අපි ෆේෂල් කරනවා, IV ට්‍රීට්මන්ට්ස් කරනවා, ප්ලාස්ටික් සර්ජරි කරනවා. ඔයාලගේ ඇඟේ හැම දෙයක්ම අපි හදලා දෙනවා. ඒ විතරක් නෙමෙයි ලේසර් ට්‍රීට්මන්ට්ද, හයිඩ්‍රෝෆේෂල්, මෙසෝതെරපි, PRP, කූල් ස්කල්ප්ටින් මහතනම් අපි කෙට්ටු කරනවා. කෙට්ටු නම් මහත් කරන්නේ නැති දෙයක් නෑ. ඉතින් ඔන්නකොම තමයි අද දවසේ ගෙවුනේ. එළියට වෙලා අහස දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා මේ වගේ අහස දකින්න කලාතුරක ඉන්නේ ඩුබායි ලොකු වැඩකුත් තිබුණ නැති නිසා සර්ට් චුට්ටක් චුරුචුරු ගාලා ඉක්මනට ගෙදර දුවන්න තමයි මේ හදන්නේ.
දැක්ක නේද? අන්නේ බවුසර් වලින් තමයි මෙහි වැඩි වතුර යාලා අයින් කරන්නේ. කොහොම හරි දුවගෙන එනකොට බස් එකක් ආවා. මම දැන් ගෙදර යන ගමන් ඉන්නේ. වැඩට යනකොට පාරක්වත් පේන්නේ නැති තිබුණ මේ පාරවල් ඒ පැය 3-4ට යාලා වතුර ඔක්කොම අයින් කරලා වැස්සද කියලාවත් හොයාගන්න බැරි විදිහට තමයි ඉතින් පාර මම එනකොට තිබුණේ. මම ගෙදර එනකොට මගේ සුදුමණි කියලා දෙන්නා ඉතින් මම එනකන් පාරට වෙලා බලාගෙන ඉන්නවා. ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමට ඉන්න.